මේ දවස්වල ට්‍රෙන්ඩින් ටොපික් එකක් වෙලා තියෙනවා ලංකාවේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගැන. ඒකත් එක්කම පාරේ අපි වැඩිම බලා ගන්න පුළුවන් වාහනයක් තමයි මේ දවස්වල BYD කියන්නේ. ඉතින් BYD ලගේ ලංකාවට අලුතෙන්ම ආපු Atto 3 කියන fully electric SUV එක තමයි අද වීඩියෝ එකේදී අපි බලන්න යන්නේ. ඉතින් මේක චයිනීස් බ්‍රෑන්ඩ් එකේ vehicle එකක් ඉන්න ලංකාවට ගොඩක් තියෙන ප්‍රශ්න තමයි මේකේ build quality එක, battery quality එක වගේම මේකේ තියෙන tech features මොනවද කියලා. ඉතින් මේ වීඩියෝ කියවනකම් බලලා ඔයාලට මේ ඔක්කොම ගැන හොඳ idea එකක් ගන්න පුළුවන්. ඉතින් මේ BYD Atto 3 එකේ ඔයගොල්ලෝ පාටවල් ගොඩක් බලා ගන්න පුළුවන්. ඒ තමයි එකක් surf blue, ski white, harbor grey වගේම මෙන්න මේ තියෙන cosmos black කියන පාට. ඉතින් ඒකත් එක්කම මේකේ ඔයගොල්ලෝ තව models දෙකක් තියෙනවා. එකක් තමයි මේ තියෙන superior model එක වගේ, අනිත් එක තමයි advanced කියන model එක. ඉතින් මේ models දෙක අතර මොනවද තියෙන වෙනස කියලා මේ වීඩියෝ එක ඉවර වෙද්දි මම in depth ඔයගොල්ලෝ අනිවාර්යෙන් explain කරලා දෙන්නම්. අපි බලමු මේ Atto 3 එකේ exterior එක මොන වගේද කියලා. ඉතින් අපිට ඉස්සරහම බලපු ගමන් පේන එක තමයි මෙන්න මෙතන මේ frame එකේ BYD කියන මේකලගේ build your dreams කියන logo එක. ඒකත් එක්කම පහළට වෙන්න පොඩ්ඩක් බැලුවොත් මෙතන ඔයගොල්ලෝ පේනවා මේ BYD ලගේ 360 cameras වල front camera එක. ඉතින් මේක ඔයගොල්ලෝ වාහනේ ඉස්සරහට යනවා නම් park කරනවා නම් ඔක්කොම ඉස්සරහ බලා ගන්න මාරම ලේසි. ඒකත් එක්කම ඔය පොඩ්ඩක් side එකට ගියොත් මෙතන බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේකේ lights ටික. ඉතින් lights එකත් එක්කම මෙතන මේ කෙලින් මෙතන ඉස්සරහට යනම කෙලිම daylight එකක් තියෙනවා. ඉතින් ඒකේ ලස්සන ඔයගොල්ලෝ රෑට ලුක් එකක් බැලුවොත් එහෙම මාර ලස්සනට මේ light එක පේනවා. ඉතින් ඒකත් එක්ක මෙතන ඉස්සරහා ඔයගොල්ලෝ මෙතන sensors බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඉස්සරහයි මෙන්න මේ පැත්තේ දෙපැත්තෙම sensors ඔයගොල්ලෝ තියෙනවා. ඉතින් ඒකත් එක්කම windscreen එකේ බැලුවොත් මෙතන ඔයගොල්ලෝ පේනවා dash cam එකක් තියෙනවා. මේකේ ඔයගොල්ලෝ ගොඩක් details record කරගන්න වගේම බලන්න පුළුවන්. මම වාහනේ ඇතුළට ගියාම ඔක්කොම මේ dash cam එක ගැන in detail කියන්නම්. Atto 3 එකේ side එකෙන් බැලුවොත් අපිට මේ model එකේ superior model එකේ 18 inch continental tires බලා ගන්න පුළුවන්. ඒකත් එක්ක මෙතන තමයි මේකේ charging port එක තියෙන්නේ. so ඔයගොල්ලෝ CCS2 charging port එක හම්බ වෙනවා. මම chargers කියන ඔක්කොම locations අන්තිමේදී වීඩියෝ එක කියන්නම්. ඒ වගේම අපි පැත්තට ගියොත් මෙතන ඔයගොල්ලෝ පේනවා mirror එක. mirror එකේ NFC icon එකක් තියෙනවා. මේ NFC icon එකට මෙන්න මේ NFC card එක use කරලා ඔයගොල්ලෝ යතුරු නැතුව වාහනේ මෙහෙම තිබ්බ ගමන් open කරගන්නවා වගේම start කරගන්නත් මේ NFC card එකෙන් ටක් ගාලා පුළුවන්. ඉතින් NFC card වලින් unlock කරනවා වගේම අපි මෙතන handle එකේ බැලුවොත් ඔයගොල්ලෝ මේ button එකක් තියෙනවා. ඒක click කරලා මේ විදිහට වාහනේ unlock කරගන්න පුළුවන්. ඉතින් පිටිපස්සේ බැලුවොත් ඉස්සරහා වගේම අපිට modern light design එකක් බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම BYD Atto 3 කියන name එකත් එක්කම මෙතන ඉස්සරහා වගේ BYD logo එක තියෙනවා. ඒකත් එක්ක මේ පැත්තේ කොනෙන් අපිට electric vehicle EV logo එකක් බලා ගන්න පුළුවන්. මේ Atto 3 එකේ superior version එකේ එන feature එකක් තමයි මේකේ electric tailgate කියන්නේ. ඉතින් අනිත් වань වගේ මෙතන එබුවාම ඔයගොල්ලෝ click කරලා මේ tailgate එක open කරගන්න පුළුවන් ලේසියෙන්ම. ඔයගොල්ලෝ 440 liter boot space එකක් හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ පෙන්නුවොත් එහෙම මේක අපිට මේ විදිහට open කරලා ඇතුලේ මේකේ තියෙන items ටිකත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ තමයි පළවෙනි මේක. ඒක තමයි 2 kW හම්බෙන portable charge එක. ඉතින් මේකේ ඔයගොල්ලෝ වාහනේ කොහෙද ගිහිල්ලා ගෙදර charger එක නැති තැනක charge කරනවා නම් මෙන්න මේ portable charger එක use කරගන්න පුළුවන්. ඒකත් එක්කම අපි ඇතුළේ බැලුවොත් අපිට ගොඩක් තව දේවල් බලා ගන්න පුළුවන්. එකක් තමයි ගොඩක්ම වාට useful වෙන්න පුළුවන් මේ V2L කියන extension code එක. ඉතින් ගෙදර power නැති වෙලාවක හරි ඔයගොල්ලෝ මොන හරි power කරන්න ඕන නම් මෙන්න මේ extension code එක use කරලා ඕනම device එකක් ලේසියෙන්ම වාහනයෙන් power කරගන්න පුළුවන්. ඉතින් මෙතන මේ tailgate එක close කරන්න මෙන්න මේ button එකත් එක්ක අනිත් පැත්ත ඔයගොල්ලෝ lock button එක තියෙනවා. so ඉතින් ඔයගොල්ලෝ මොන හරි item එකක් ඩිකින් අරගෙන ඊට පස්සේ ඒක වහලා lock කළාම වාහනේ යන්න ඕන නම් මෙන්න මේ button එක click කරලා ලේසියෙන්ම වාහනේ close කරනවත් එක්කම ඔටෝම මුළු වාහනේ lock කරගන්න පහසුකමක් හම්බෙලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ BYD remote එක ගැන. මොකද මේ remote එකේ සාමාන්‍ය අපි remote එක වාහනේ දැකලා නැති පොඩි feature එකක් එනවා. ඒ තමයි මෙන්න මෙතන තියෙන වාහනේ remote start කරන option එක. මොකද මේ button එක ඔයගොල්ලෝ එළියේ දාන්න keels එකට වගේ ගිහිල්ලා මොන හරි බඩු ටිකක් ගන්න ගමන් මිද්දි වාහනේ හොඳටම අවුවේ මේ වගේ අවුවේ මැද නම් තියෙන්නේ හොඳටම රත් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් කට්ට රස්නේ අවුවක් ඇතුළත වාහනේ නගිනවට වඩා මෙන්න මේ ෆීචර් එක අරගෙන ඔයගොල්ලෝ ඔබාගෙන හිටියොත් මේ වගේ වාහනේ කෙලින්ම තප්පර 10ක් ඔබන් හිටියා වාහනේ රිමෝට් ඔන් කරගන්න පුළුවන්. ඉතින් බය වෙන්න එපා මේක ඔන් වුණාට වාහනේ කිසිම ලොක් එකක් කැරෙන්නේ නැහැ. සෝ ඉතින් ඔයගොල්ලෝ පුළුවන් නැති කවුරුත් ඇවිල්ලා වාහනේ ඔන් කරලා තිබ්බට අරින්න ගියාට මේ වගේ වාහනේ අරගන්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් guys අපි බලමු මේ BYD Atto 3 එකේ interior එකේ condition එක මොන වගේද කියලා.
ඇතුලේ අපි මේක ඩිසයින් එක බැලුවොත් මේගොල්ලෝ කියන්නේ මේක හදලා තියෙන ජිම් එකක් වගේ ඩිසයින් එකක් කළු. මොකද එක්සැම්පල් එකක් මෙතන අපි බැලුවොත් මෙන්න මේ කැබින් එක. මේ කැබින් එකේ තියෙන ට්‍රෙඩ්මිල් එකක් වගේ. ඒ වගේම මෙතන AC එක දිහා බැලුවොත් මේක හදලා තියෙන ඩම්බෙල් එකක් වගේ. ඉතින් ඒ වගේ ඉන්ස්පයර්ඩ් ලුක් එකක් තමයි මේකේ ෆුල් ඉන්ටීරියර් එක. මේ ඩෑෂ්බෝඩ් එකේ නම් ෆුල් ඉන්ටීරියර් එකම ජිම් එක ඉන්ස්පයර් කරලා තමයි මේක හදලා තියෙන්නේ කියලා BYD ලා කියලා තියෙන්නේ. ඉතින් ඉන්ටීරියර් එකේ මෙන්න මේ ඒරියා එක අපි බැලුවොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන අපිට මේ වගේ කැබින් ස්පේස් එකක් හම්බ වෙනවා. ඉතින් මේ කැබින් ස්පේස් එකත් එක්කම නෝමල් විදිහටම කප් හෝල්ඩර්ස් දෙකක් ඒකත් එක්ක මෙන්න මෙතන ඔයගොල්ලෝ පේනවා ඇති වයර්ලස් charger එකක් තියෙනවා. සෝ ඉතින් ඔයගේ ෆෝන් එක මෙතනින් තියලා ඕන් ලාකට වයර්ලස් charge කරගන්න පුළුවන්. ඉතින් මේ ඩෑෂ්බෝඩ් එක බලලි වෙලා අපි මෙතන මේ හරිය බැලුවොත් ඔයගොල්ලෝ පේනවා ඇති මෙතන ගියර් එක තියෙන පොඩ එයාප්ලේන් එකේ කොක්පිට් එකේ තියෙන පොඩි අමුතු ලුක් එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙන්න මෙතන අන්ලොක් බටන් එක ක්ලික් කරලා මෙහෙම D එකට R එකට නැත්නම් N එකකට මෙහෙම අල්ලලා ඔයගොල්ලෝ දාගන්න මාර ලේසියෙන් මේක හදලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම ගියර් එක ළඟින්ම අපිට මෙන්න මේ කන්සෝල්ස් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මේ කන්ට්‍රෝල්ස් වල අපිට සාමාන්‍ය ඩබල් ලයිට් එක දාන්න, ඒ වගේම මෙන්න මෙතන ඔයගොල්ලෝ මේ ටැබ්ලට් එකේ වොලියුම් ඇඩ්ජස්ට් කරගන්න වගේම ටැබ් එක ටක් ගාලා ඕෆ් කරන් දාන්න වගේත් මේ බටන් එක යූස් කරගන්න පුළුවන්. ඒකත් එක්ක මෙතන පාකින් සෙන්සර්ස්, මෙතන බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින්, ඒකත් එක්ක මෙතන ඔටෝ බ්‍රේක් එක වගේම ඔක්කොම ෆීචර්ස් ටික කන්ට්‍රෝල් කරගන්න ඕන නම් මෙතනින් එක්ක වගේම ටැබ්ලට් එකත් යූස් කරලා ඒ ඔක්කොම ටික කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලෝ වයර්ලස් charger එක වගේම ෆෝන් එක charge කරන USB-C port එකත් එක්ක USB-A port එකක් හම්බ වෙනවා. සෝ ඉතින් එක්කෙනෙක් වයර්ලස් charging යූස් කරන ගමන් ඔයාලට මෙන්න මේ port එකට ඔයාගේ කේබල් එක ගාලා fast charging වලින් මේ ෆෝන් එක charge කරන්න මාරම ලේසියි. ඉතින් මේ ස්ටීරින් වීල් එක දිහා අපි පොඩ්ඩක් බැලුවොත් මෙතන මැද BYD logo එකත් එක්ක හෝන් එක බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම දෙපැත්තෙම ඔයගොල්ලෝ essential controls ගොඩක් හම්බ වෙනවා. ඉතින් වම් පැත්තේ මෙතන 360 cameras, tablet එක rotate කරගන්න, ඒ වගේම ඕන cruise control අවශ්‍ය features ටිකයි මේ පැත්තේ ඔයගොල්ලෝ යන ගම call එකක් ගන්නවා නම් නැත්නම් මේකේ BYD ට assistant call කරන්න වගේ ඕන features මෙතන ඔක්කොම දකුණු පැත්ත side එකේ හම්බෙලා තියෙනවා. ඉතින් අපි බලමු මෙතන ඉස්සරහ තියෙන මේ පොඩි screen එක දිහා. ඉතින් මේ screen එකේ ඔයගොල්ලෝ driving වෙලාවට ඕන ඔක්කොම essentials levels ටික බලා ගන්න පුළුවන්. speed එක, මේ වාහන වෙලාවේ කොච්චර වාහනේ 1 kilowatt battery එක use වෙනවද, ඒ වගේම ඔයාලට කොච්චර බැටරි පර්සන්ටේජ් එකක් තියෙනවා වගේම මයිලේජ් එක කොච්චර ඉතුරු වෙලාද තියෙනවා වගේ ගොඩක් essential functions මෙන්න මේ පොඩි ස්ක්‍රීන් එකෙන් වාහනේ drive කරන ගමන් ලේසියෙන් බලා ගන්න පුළුවන්. මෙතන අපිට driver side එකේ seat එකේ උඩ අපිට normal විදිහට sun visor එක හම්බ වෙනවා. ඒකත් එක්ක මේ වගේ mirror එකත් එක්ක මෙන්න මෙතන උඩ cutie LED light එකක්වත් හම්බ වෙනවා. ඔයගොල්ලෝ මූණ බලා ගන්න ලේසි වෙන්න. ඉතින් sun visor එක බලලා මේ මැද area එකට අපි ආවොත් මෙතන ඔයගොල්ලෝ මේ වගේ touch කරන්න පුළුවන් lights දෙකක්ම හම්බෙලා තියෙනවා, reading lights දෙකක්. ඉතින් ඒකත් එක්ක මෙන්න මෙතන උඩ sunshade එක වගේම sun roof එක control කරන්න ඔක්කොම controls එක මෙන්න මෙතන හම්බෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ බටන් එක ක්ලික් කරොත් ඔයගොල්ලෝ මේ වගේ පට ගාලා sunshade එක open කරගන්න පුළුවන්. වගේම මැදදී නවත්තන්න ඕන නම් මේ බටන් එක සැරයක් ක්ලික් කරාම මේ වගේ මැදින් උනත් නවත්ත ගන්න පුළුවන්. මේ විතරක් නෙවෙයි මෙතන ඔයගොල්ලෝ sun roof එක අරින්න ඕන නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරාම ඔයගොල්ලෝ මේ වගේ sun roof එක අල්ලන් හිටියාම open කරගන්න පුළුවන්. ඕන තරමකට විතරක් open කරගෙන ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට අවුව තියෙන වෙලාවට open කරන්නේ නැහැ මේ විදිහට. ඊට පස්සේ අපි ටක් ගාලා මේ වගේ වහන්න ඕන නම් මේකෙන් වහගන්න වගේම ඔයගොල්ලෝ BYD assistance එක කියලා මේක ලේසියෙන්ම voice එකෙන් වහන්නත් පහසුකම හම්බෙලා තියෙනවා. අපි දැන් යමු ඔයගොල්ලෝ ඔක්කොම බලාගෙන හිටපු topic එකක් ගැන. ඒ තමයි මෙන්න මේ Afcom වාහනේට පේන මෙන්න මේ ලොකු 15.6 inch touch screen tablet එක. ඉතින් මේ tablet එකේ මුලින් පෙන්වන විදිහට ඔයගොල්ලෝ මේ ලේසියෙන්ම මේ steering wheel එකේ button එක click කරලා ඕනනම් portrait විදිහට වගේම මුලින් තිබ්බ landscape විදිහට ලේසියෙන් use කරන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු මේකේ මොනවද ඔයගොල්ලෝ control කරන්න හම්බෙන features ටික කියලා. මේක ඔයගොල්ලෝ Android based tablet එකක් තමයි එන්නේ. ඉතින් මේ Android based tablet එකේ ඔයගොල්ලෝ මාර ගොඩක් මේ වාහනේ essential features control කරන්න හම්බෙන්නේ මෙන්න මේ tablet එක use කරලා. මේන්ම දේ තමයි මෙතන ඔයගොල්ලෝ පේනවා මේකේ AC controls ටික. මෙහෙම බුවත් ඔයගොල්ලෝ මෙතන ඔක්කොම AC එකට IT essential controls ටික මෙන්න මෙතන තියෙනවා. ඒකත් තමයි මෙතන ඔයගොල්ලෝ ඕන temperature එක adjust කරගන්න, ඒ වගේම මෙතන fan speed adjust කරගන්න, ඒක ඕන නම් ඔයාලට fan only ඕන නම් ඒ වගේ තව ගොඩක් options මෙන්න මෙතන උඩ හම්බෙලා තියෙනවා. ඉතින් ඒක විතරක් නෙවෙයි මෙන්න මෙතන තියෙන ventilate කියන option එකට ගියොත් ඔයගොල්ලෝට මේ BYD Atto 3 එකේ superior version එකට විතරක් ආවෙනික වෙන්න seat ventilators නැත්නම් seat එක cool කරන්න ඕන නම් මෙන්න මේ buttons ලැබුවොත් ඔයගොල්ලෝ passenger seat එකයි driver seat එකයි මේ වගේ AC seat එක ඇතුලෙන් දාලා cool කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන rear windshield එක heat කරගන්න වැස්ස වෙලාවකදී ඒ වුණත් මේ feature එක මෙන්න මේ tablet එකේ control කරගන්න ලේසියෙම පුළුවන්. settings වලට ගිහලා ඒකේ ඇතුලේ features බලන්න කලින් අපි එළියේ තියෙන apps ඔක්කොම ටික මොනවද කියලා බලමු. ඉතින් අපිට පළවෙනියෙන්ම පේන එක තමයි මෙතන vehicle image කියන එක. ඉතින් මේකේ බුවොත් ඔයගොල්ලෝ මුලින් මම කියන්න බැරි වුණ feature එකක් තමයි මේකේ තියෙන BYD ලගේ 360 camera system එක. ඉතින් මෙතන ඔයගොල්ලෝ front camera එක, back camera එක, side දෙකේම cameras දෙක වගේම ඉස්සරහා wide angle view එකක් විදිහට පිටිපස්සට wide angle මේ විදිහට ලේසියෙන් view කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඔයගොල්ලෝ මේ වාහනේ 3D බලන්න ඕන නම් මෙන්න මෙතන 3D icon එක ඔබලා මේ විදිහට ඔයගොල්ලෝ rotate කරලා 3D icon එක විදිහට වාහනේ ලේසියෙන් වටේ බලා ගන්න පුළුවන්.
ඉතින් ඒ විතරක් නෙවෙයි ඔයගොල්ලෝ මෙතන හම්බ වෙනවා පාකින් සෙන්සර්ස්. ඔයගොල්ලෝ පාක් ආදී ලේසියෙන් ඔයගොල්ලෝ බීප් සවුන්ඩ් එකක් එන මෙන්න මේ ෆීචර්ස් ඕෆ් කරන්න ඔන් කරන්න වගේ දෙකම මෙන්න මේ ස්ක්‍රීන් එකෙන් තමයි ඔක්කොම කන්ට්‍රෝල් කරන්න හම්බෙලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔයගොල්ලෝ යට වාහනේ යට මොන වගේ තත්ත්වයක් තියෙන කියලා බලන්න ඕන නම් මෙන්න මෙතන නෙබුවම වාහනේ ඇතුළේ යට තියෙන කැමරාවකින් ඔයගොල්ලෝ යට මොනවද වාහනේ තියෙන්නේ කියලා ලේසියෙන් මෙතනින් බලා ගන්න පුළුවන් වගේම අපි එළියට ගිහලා බලමු අනිත් ඇප් එක තමයි ඔයගොල්ලෝ මේ කැමරාස් වලට අදාළ essential මේ යූස් කරන පුළුවන් එක තමයි මේ DVR කියන එක. මේ DVR එකේ ඔයගොල්ලෝ වාහනේ ඔයගොල්ලෝ යන ගමන් ඔයගොල්ලෝ සාමාන්‍ය නැති ඩෑෂ්බෝඩ් කැම් එකක් ගැන මේ ඩෑෂ්බෝඩ් කැම් එක තමයි මේකේ DVR එක මේකේ ඉන්බිල්ට් එන DVR එක. ඉතින් මේකේ ඔයගොල්ලෝ මෙතන ඔයගොල්ලෝ පේන ඇති මෙතන උඩ තියෙන ඔයගොල්ලෝ යන ස්පීඩ් එක ඔයගොල්ලෝ සීට් බෙල්ට් දාන් දින්නේ පාක් කරලා තියෙන ඇක්සලරේටර් ඔබලද බ්‍රේක් එක ඔබලද සිග්නල් ලයිට් එකද ලයිට්ස් දාලාද වගේ ඔක්කොම essential details මෙතනින් රෙකෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන playback list ගියොත් ඔයගොල්ලෝ වාහනේ ඔක්කොම essential මෙතන recordings ටික දවස් ගන්න recordings ටික ඔයගොල්ලෝ මෙතනින් view කරන්න වගේ ලේසියෙන් full screen මේ වගේ දාලා view කරන්න මාර ලේසියෙන් පුළුවන්. ඉතින් මෙතන මේ dash cam එකේ මේ videos ටික බලනවා වගේම මෙතන ඕන වීඩියෝ එකක් ඔයාලා lock කරලා ඔයාට විතරක් බලන්න පුළුවන් වෙන හදනවා වගේම ඔයාට dash cam එකේ මේ වගේ pictures ගහන්නත් මේ වගේ ලේසියෙන් පුළුවන්. ඉතින් ඒ ඔක්කොම මේකේ ස්ටෝර් වෙන්නේ මෙතන යට හම්බෙලා තියෙන අපිට 8GB SD කාඩ් එක ඇතුලේ. ඉතින් මේ 8GB SD කාඩ් එක ඔයාලට අප්ඩේට් කරන්න ඕන නම් ඔයාලට ඕන 64GB නැත්නම් 128GB ඕන තරම් අප්ඩේට් කරගන්න මේ SD කාඩ් එක චේන්ජ් කරලා ලේසියෙන් පුළුවන්. ඉතින් මේකේ තියෙන අනිත්ම මාර වටින ඇප් එකක් කියලා මම හිතනවා ඒ තමයි මේ තියෙන BYD Assistant කියන ඇප් එක. ඉතින් මේ BYD Assistant කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ සාමාන්‍ය වගේ ෆෝන් එකේ තියෙන Siri නැත්නම් Google Assistant ඒ වගේ ගොඩක් assistant වගේම BYD ලා දීලා තියෙන BYD ලගේ assistant ම තමයි මේ තියෙන්නේ. ඉතින් මේක ඇත්තම කිව්වොත් ගොඩක් එක්ස්පෙක්ට් කරන්න එපා Google Siri වගේ එච්චර ලොකු ඇඩ්වාන්ස් AI එකක් වගේ තියෙන assistant කෙනෙක් නෙවෙයි උනාට ඔයගොල්ලෝ සාමාන්‍ය වාහනේ essential දේවල් ගොඩක් මේක ඇතුලේ මේකේ voice skills වලට ගියොත් ඔයගොල්ලෝ මේ ඔක්කොම essential commands මාර ගොඩක් මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ essential voice skills ටිකක් බැලුවොත් එimhe පළවෙනි එක විදිහට අපිට hi BYD You can tell me. open the sunshade කිව්වොත් එimhe ඔයගොල්ලෝ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ sunshade එක voice එකකින් විතරක් open කරගන්න මාර ලේසියෙන් මේ voice assistant එක use කරගන්න පුළුවන්. ඉතින් ඒක විතරක් නෙමෙයි. hi BYD Here. open all the windows කිව්වා මේ වගේ windows ඔක්කොම ඔයගොල්ලෝ වෙනවා. ඉතින් වාහනේ අරගන්න වගේම ලේසියෙන් මේ වගේ ගොඩක් commands use කරගන්න මේ voice assistant use කරන්න පුළුවන්. ඒක විතරක් නෙවෙයි ඔයගොල්ලෝ කෙලින්ම hi BYD Please continue. open the sunroof ඔතේ මෙතන sunroof එක උනත් voice එකකින් open කරගන්න තරම් ගොඩක් features මේ voice assistant එක ඇතුලේ තියෙනවා. අපි මේ ඔක්කොම close කරන්න බැලුවොත් එimhe hi BYD Here. close the sunroof close the sunshade close the windows අන්න ඒ වගේ එක සැරේ ඕන කමාන්ඩ් එකක් එලිම voice මේකලගේ wake up command එකේ නැතු වුණත් එක දිගට කියලා ඔයාට ඕන දෙයක් මේ වගේ essential දේවල් ගොඩක් කියා ගන්න පුළුවන්. ඉතින් මම වැඩි in depth යන්නේ මේකේ ඔයගොල්ලෝ ගොඩක් features තියෙනවා මේ voice assistant එකෙන් කරන්න පුළුවන්. මේ ඔක්කොම මේ BYD voice skills මේ app එකේ ඇතුලේ තමයි ඔයගොල්ලෝ බලා ගන්න හම්බ වෙන්නේ. hi BYD Please say it. open the boot Okay, it is opening. Please pay attention to the safety behind the car. close the boot Sure, it is closing. Please pay attention to the safety behind the. turn on the AC Okay, the air conditioner is set to cooling mode. set the fan speed to 7 The air volume is set to 7. set the fan speed to 5 The air volume is set to 5. change the ambient light to blue No problem. The ambient light has been set to dark blue. මේක settings app එක දිහා බලුවොත් මොකද මේකේ essential controls ගොඩක් වාහනේ essential auto braking නැත්නම් lane assistant ඒ වගේ ගොඩක් essential features තියෙන්නේ මේකේ settings එක ඇතුලේ. ඒක දිහා බලුවොත් අපිට ගියපු ගම හම්බෙන්නේ light feature එක. මොකද මේකේ ඔයගොල්ලෝ මම මුලින් voice assistant එකෙන් ඇහෙන්නේ නැති ambient light control කරන්න light වල brightness dynamic colors වගේ මෙතන ගොඩක් lights වලට අදාළ features වගේම එළියේ exterior light එක daytime running light එක headlight එකේ උඩටයි පහළටයි කරගන්න වගේම මෙතන courtesy light ඔයගොල්ලෝ බැස්සට පස්සේ mirror එකෙන් පහළට වැටෙන light එක වගේම ඔක්කොම control කරන්නත් පුළුවන් මේ settings එක ඇතුලේ. ඊළඟට ගියොත් මෙතන locks හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ tail gate එකේ ඩිකිය කොච්චර උසට open කරන්න ඕනද නැත්නම් windows auto close කරන්න ඔක්කොම auto lock කරාට පස්සේ close වෙන වගේ features එකත් එක්කම වාහනේ නැග්ගට පස්සේ යතුරු තිබ්බත් නැතත් ඔයගොල්ලෝ password to drive feature එකක් හම්බෙලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ Tesla වලත් මේ feature එක තියෙනවා. ඔයගොල්ලෝ නැග්ගට පස්සේ වාහනේ password එක ගැහුවොත් නැත්නම් ඔයගොල්ලෝ වාහනේ drive කරන්න බැරි වෙන lock කරන්න feature එකකුත් BYD ලා දීලා තියෙනවා.
අනිත්තක තම මේක හම්බෙන ෝඩියෝ ඩිස්පලේස් ඕගලට ම කිවගේ පට ෝඩිය එක මේක කොට බලාගන්න පුළුවන් මේකට හයිෆයි ස්ටේජ් ලයි ලව්නස් ඊකොලයිසස් වොලියම් සෙපරේට් ඔක්කො මොයිස් පෝඩ්කාස්ට ෆෝන් වලින් වගේ ෆීචස් වෙනම බලාගන්න චාන්සක හම්බෙලා තියෙන ඒ ඇතුල මොගලට මෙත නෝටිකේන්ස් ට ැබ් ඇතින ඒ ටැබ් ඇත්ලකල් සේෆ්ට ලස් මෙතන වෙහිකල්ලගේ සවන්ස් මාරු කරන්න නැත්තන් සවන්සල කොච්චර සවන්් එක හයිද මිද්ද ලෝද වගේම ගොඩක් මෙතන තියෙන ස්පීඩ් වෝනිින් ඒගේ ගොඩක් සවන්සල් අදල් ෆීචස් මෙතනින් බලාගන්න පුළුව ඒගේ ස්ක්‍රීන් යොතකොට මේ ටැබ්ලට් එක සෙන්ට ස්ක්‍රීන එක බ්‍රයිට්නස සෙට් කරගන්න ඕන්න ස්ක්‍රීන් සේවකිට ලොක්්ට ගත්දාගන්න ලයිට මෝද ඩක් මෝද සෙට් කරගන්න වගේ ඉන්ස්්‍රමන්ට් ගියොත් මෙතන ඔගොල මෙතන ඉස්සර තින ස්ක්‍රීන් එක බ්‍රයිට්නසක වගේ රේන්ජ් ඩිස්පලේ එක වෙනස් කරගන්න චාන්සක දීලා තියෙනවා ඉඩස් අප එනජි පැත්තර ගියොත් එනජි කියන මේ බැට්‍රි දුවන වාහනැකින්න එසෙන්ශල්ම ෆීචකත්තම ති මෙතන ගියොත් ඔගොලට එනජි මනජවලට රීජනරේටව බ්‍රේකින් තියෙන රීජනරේට බ්‍රේකින් ගැන පොඩ්ඩක් යොත් ඔගොල වාහන ස්පෙශලි කන්දක් බහිනකොට වගේ බ්‍රේක් කරනවා නම් ඔගොලට වාහනේ ආය ඔටෝ බැට්‍රිය චාර්ජ් කරන්නේ බ්‍රේක් ෆැසිලිටි එක යූස් කරගන්න රීජනරේටිව් බ්‍රේකින් එක ස්ටෑන්ඩඩ් වගේම හයි වලට චේන්ජ් කරන්න පහසුකම් මෙතන හම්බෙලා තියෙනවා. ඒ වගේ මෙතන චාර්ජ් ඩිස්චාර්ජ් වගේ මෙතන එනේබල් කරන සෙටින්ග්ස් වගේම ඔයගොල්ලෝ කොච්චර එනර්ජි කන්සම්ප්ෂන් එකක් වගේම ෆුල් මයිලේජ් එක වාහනේ කොච්චර දුර තියෙන ඔක්කොම සෙටින්ග්ස් එකේ ෆීචර්ස් ඔක්කොම මෙතන බලා ගන්න ලේසියෙන් පුළුවන්. ඒ වගේම වෙහිකල් එකට ගියොත් මෙතන තමයි ගොඩක්ම වාහනේ ඉන්ටෙලිජන්ස් ඇසිස්ටන්ට් වගේ ෆීචර්ස් ඔක්කොම හම්බෙලා තියෙන්නේ. ඒකත් තමයි මුලින් කිව්වාගේ සීට් වෙන්ටිලේෂන් මුලින් අපි දැක්කේ නැත්තන්ගොට AC එක මෙතන ඊකෝ මෝඩ් කම්ෆර්ට් මෝඩ් රිමෝට් වාහනේ ඔන් කරන්න පුළුවන් ෆීචර්ස් වගේම රිමෝට් එකෙන් මෙතන ඉන්ටර්නල් මෙතන ඉන්ටෙලිජන්ට් ඇසිස්ටන්ට් ඩ්‍රයිවිං කන්ට්‍රෝල් මෙතන කම්ෆර්ට් ස්පෝර්ට් මෝඩ් බ්‍රේක් ඇසිස්ටන්ට් මෝඩ් ඒ වගේම කම්ෆර්ට් ඩ්‍රයිවිං මෝඩ් එක වගේම ගොඩක් ෆීචර්ස් මේක ඇතුළේ තියෙනවා. ඉතින් ගණන් ගන්න එපා guys මම චුට්ටක් හයි එම්එඩි කියන් එනවා මොකද නැත්තම් මේකේ ගොඩක් ෆීචර්ස් තියෙන හින්දා මට ඔයගොල්ලන්ට මේ ටැබ්ලට් එක ගැන ඉන්ඩෙප්ත් වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යෙන් මේකේ ඉන්ඩෙප්ත් වීඩියෝ එක කොහොමද මේක ඇතුළේ ඔක්කොම නැවිගේට් කරන්න කියලා වෙනම වීඩියෝ එකක් ඔයගොල්ලෝ දාලා එක්ස්ප්ලේන් කරන්න. ඒකත් එක්ක අපි එසෙන්ෂියල්ම බලන්න ඕන ෆීචර් තමයි මේකේ තියෙන ADS කියන මෝඩ් එක. ADS එක සෙටින්ග්ස් වලට ගියොත් මෙතන අපිට ඉන්ටෙලිජන්ට් ක්‍රූස් කන්ට්‍රෝල්, සේෆ්ටි ඇසිස්ට් කන්ට්‍රෝල්ස් ඔක්කොම ටික බ්ලයින්ඩ් ස්පොට් මොනිටරින්, ඩෝ ඕපන් වෝනින් ඔයගොල්ලෝ ඔක්කොම සෙටින්ග්ස් එක මෙන්න මෙතනින් චේන්ජ් කරගන්න වගේම වෙන සෙටින්ග්ස් ගොඩක් මෙතන ඔයගොල්ලෝ තියෙනවා. ඒකත් එක්ක පාකින් ඇසිස්ට් කියොත් ඔයගොල්ලෝ මුලින් කිව්වා වගේම පාක් කරද්දී පාකින් සෙන්සර්ස් උනත් මෙතනින් ඔන් ඔෆ් කරන්න වගේම මෙතන බටන් එකෙන් ඔන් ඔෆ් කරන්නත් ලේසියෙන් පුළුවන්. ඒ වගේම සිස්ටම් ගියොත් එimhe ඔයගොල්ලෝගේ බ්ලූටූත් කනෙක්ට් වෙලා තියෙනවද ඔයගොල්ලෝ Wi-Fi වලට කනෙක්ට් කරගන්න වාහනේ හොට්ස්පොට් දාන්න වගේ ගොඩක් ෆීචර්ස් මෙන්න මෙතනින් තමයි කන්ට්‍රෝල් කරන්න හම්බ වෙන්නේ. සීට්දිහාම අපි බැලුවොත් එimhe ඔයගොල්ලෝ පේනවා ඇති මේක නැග්ගට පස්සේ මාර කම්ෆර්ටබල් සීට් ක්ෂන් එකක් තමයි තියෙන්නේ. ඒකත් එක්ක කතා කරන්න ඕන ස්පෙෂල් දෙයක් තමයි මේකේ ලෙග් රූම් එක වගේම හෙඩ් රූම් එක. මම පායි 10ක් 11ක් වගේ උස තිබ්බලත් මට මාර හෙඩ් රූම් එකක් වගේම කකුල් දෙක මාර කම්ෆර්ටබල් විදිහට තියාගන්න පහසුකම මේ BYD Atto 3 එකේ හම්බෙලා තියෙනවා. ඉතින් පිටිපස්සේ පොඩි ලුක් එක ගැන අපි කතා කරොත් එimhe ඉස්සරහා වගේ අපිට මෙතන ACs දෙකක් බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙතන පහළ අපිට USB A port එකත් එක්ක USB C port එකක් හම්බ වෙනවා ෆෝන් එක charge ගන්න ඕන නම්. ඉතින් ඒකත් එක්ක අපි මෙතන මේ සීට් එකේ පිටිපස්සේ බැලුවොත් එimhe අපිට pockets හම්බ වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඕන ෆෝන් එක වගේ මොන හරි බඩු ටිකක් දාගන්න නැත්නම් සල්ලි දාගන්නවත් මේ වගේ pockets තුනක් හම්බෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ඊට පස්සේ අපි කතා කරන්න ඕන දෙයක් තමයි මෙතන හම්බෙන හැම වාහනේ වගේ තියෙන arm rest එක. ඉතින් මේම අපිට arm rest එක පාත් කරලා ඔයගොල්ලන්ට cup holders දෙකක් එක්ක අත මේ වගේ ලේසියෙන් තියාගන්න තියෙනවා. ඉතින් මේකේ ඔයගොල්ලෝ පේනවා මුලින් පෙන්නුවා වගේම අනිත් ෆීචර් එක තමයි normal remote එකම තියෙන මේකේ ඩිකිය අරගන්න පුළුවන් එක. ඉතින් මේ බටන් එක ඩබල් ක්ලික් කරපු ගමන් ඔයගොල්ලන්ට මේ වගේ ලේසියෙන් ඇතුළට නගින්න නැතුව වුණත් වාහනේ ඩිකිය රිමෝට්ලි මේකෙන් ඕපන් කරගන්න පහසුකම් හම්බෙලා තියෙනවා. ඔයත් ඉතින් BYD Atto 3 එකක් ගන්න ඕන නම් ඇඩ්වාන්ස් එකේ සුපිරියර් එකේ තියෙන key differences තමයි පළවෙනිම එක battery capacity එක. ඇඩ්වාන්ස් එකේ 49 kW battery එකක්, සුපිරියර් එකේ 60 kW battery එකක් එක්ක tire size එක බැලුවොත් දෙකේම ඇඩ්වාන්ස් එකේ 17 inch alloy wheel එකක්, සුපිරියර් එකේ 18 inch alloy wheel එකක්. speaker systems බැලුවොත් එimhe ඇඩ්වාන්ස් එකේ 6 speakers, සුපිරියර් එකේ 8 speakers with direct HD sound බලා ගන්න පුළුවන්. ambient lighting and seat ventilation දෙකම තියෙන්නේ superior model එකේ විතරයි. ඒකත් එක්කම one touch tailgate වගේම power tailgate දෙකම තියෙන්නේ superior model එකේ විතරයි. ඉතින් මේකෙන් ඔයාට අත්‍යවශ්‍ය කියලා හිතෙන features ටික ඔයාගේ price එක අනුව බලලා ඔයාට ගැලපෙන model එක ගන්න. ඊට ගියේ මුලදී මම කිව්ව විදිහට ලංකාවේ charging infrastructure ගැන ඔයාට තව details දැනගන්න ඕන නම් මම description එකේ ඔයාට apps වගේ links දාගන්න. මේ app එක download කරලා ඔයාට ලංකාවේ chargers මේ වෙද්දි BYD එකේ charge කරන්න පුළුවන් කොහෙද තියෙන්නේ කියලා බලාගන්න
ගන්න පුළුවන්. මේ BYD ඇටෝතරගේ එසෙන්ශලි අප ඉන්ටීජේ කතාකන්න ඔක්කොම් පීචර්සික තම ම මේ හද විඩියගෙදි කව කර දින් මේ වහනේ වැඩි ඉන්ඩ පිඩියෝ ටෙක්නික ස්පෙසිෆිකේන්ස් ගැන ම කියන්න න්න මොක දෙහෙම කිවත්තේම විනාඩි 50ක් විතර කියන්තරම් ගොඩක් ස්පෙසිෆිකේන්ස් මේක තියෙනවා. ඉතින් මට මේ වීඩියෝකෙදි අද මේන්ලිම පෙන්වන්න ඕනුනේ මේ වාහනේ ගන්න ගානට ඔකට හම්බෙන ටෙක්නිකල් ෆීචර්ස් ඒ කියන්නේ මාර ස්මාර්ට් ටෙක්ස් ඔක්කොම ටෙක්නොලොජි ටික කවර් කරන් තමයි මේ වීඩියෝ එකේ මේන්ම පර්පස් එක උනේ. ඉතින් මේ වාහනේ ගොඩක් මං කියපු නැති ෆීචර්ස් බලන්න ඕන නම් මම පහළ Google Drive link එකක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ මේකේ brochures and ඔක්කොම essential details ටික තියෙන folder එකක් හදලා upload කරලා ඔක්කොම තියන්නම්. ඉතින් මේ වාහනේ ගැන තව details බලන්න ඕන අනිවාර්යෙන් John Keys එක website එක පහළ visit කරන්න. ඒ වගේම prices වගේ ඔක්කොම ඔයගොල්ලෝ ඒ website එක ඇතුලේ බලා ගන්න පුළුවන්. ඉතින් මම කියන්න ඕනේ මම මේ වාහන වීඩියෝ කරන YouTube channel එකේ මම මේ වීඩියෝ එක ගෙනාවා. ඔයගොල්ලෝ ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා මේ වාහනේ ඔක්කොම technology එක ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්න කියලා. මොකද මං හිතනවා ලංකාවට ආපු හොඳම technology එකක් තියෙන වාහනේ වලින් එකක් තියෙන මේ BYD ඇටෝතරි එක. ඒ වගේ මේ price range එක ඇතුළට. ඉතින් මේ වගේ තවත් මොන හරි tech videos අනිවාර්යෙන් ඕන comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් car video එකකින් නැත්තම් normal usual tech video එකකින් අපි ආයෙ හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්න. I was down, but now I'm up.